الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحابه أجمعين أما بعد මහිතවත් සහෝදර සහෝදරියනි ඔබ සියලු දෙනාට අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය උදා වේවා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. සුද්ධ අල් කුර්ආනයේ 10 වෙනි පරිච්ඡේදය සූරා යූනුස්. මෙම පරිච්ඡේදයේ 24 වෙනි වැකිය මෙසේ සඳහන් කරනවා. මෙලොව ජීවිතයට අල්ලාහ් උපමාවක් ගෙනහැර දක්වනවා. මෙලොව ජීවිතයට අල්ලාහ් උදාහරණයක් උපමාවක් ගෙනහැර දක්වනවා. එය මෙසේ අහසින් අපි පහළ කළ ජලය හා සමානයි. එවිට මිනිසුන් හා ගොවිපළ සතුන් ආහාරයට ගන්නා දෙයින් මහ පොළොවේ ඇති පැලෑටි ඒ සමග මුසු විය. එමෙන්ම මහ පොළොව එහි සරුසාරවත් භාවය ගෙන අලංකාරවත් විය. එහි වැසියෝද නියත වශයෙන්ම ඒ මත තමන් බලය දරන්නන් බව සිතුවෝය. එවිට රාත්‍රියේ හෝ දහවලේ අපගේ නියෝගය ඒ වෙත පැමිණ එය පෙරදින කිසිදු ප්‍රයෝජනයක් නොගත්තාක් මෙන් නෙළනු ලැබූ පාළු භූමියක් බවට අපි පත් කළෙමු. වටහා ගන්නා ජනතාවට මෙම වදන් අපි පැහැදිලි කරනුයේ මෙලෙසය. ඉතින් බලන්න, ඇත්ත වශයෙන්ම මෙලොව ජීවිතය යනු අලංකාරයි. අල්ලාහ් මෙය අලංකාර කර තිබෙනවා. නමුත් සහෝදර සහෝදරියනි, මේ අලංකාරය කියන එක සැබෑ වූ අලංකාරයක් නොවේ. මේ අලංකාරයට අපි නොරැවටිය යුතුයි. අපි මුලා නොවිය යුතුයි. සමහරුන් සිතනවා තමන්ට මිල මුදල්, සේසත, වත්කම් ලැබෙන විට ඒ සියල්ල තමන්ව ආරක්ෂා කරයි කියලා මිනිසා සිතනවා. කිසිවෙකුට මට කිසිවක් කරන්නට බෑ. කිසිවෙකුට ශක්තිය නැහැ. මා සතුව ඕනෑතරම් මිල මුදල් තිබෙනවා. යාන වාහන තිබෙනවා. සේසත තිබෙනවා. කියා මිනිසා උඩඟු වී ක්‍රියා කරන්න පටන් ගන්නවා. මිනිසා තමන්ට ඉහළින් සිටින ඒ අද්විතීය බලය, තමන්ගේ මෙවුම් කරුවාව ඔහු අමතක කර ජීවත් වෙන්න පටන් ගන්නවා. මෙවැනි පසුබිමක් තුළ ඔහුගේ ඒ මිල මුදල් සේසතට විනාශයක් ඇති වූ විට තමයි ඔහුට තේරෙන්නේ ඇත්ත වශයෙන්ම මේ කිසිවක් තමන්ව ආරක්ෂා කරන්නේ නැහැ. මේ කිසිවක් තමන්ව ආරක්ෂා කරන්නේ නැහැ. ආරක්ෂා කිරීමේ ශක්තියක් මේට නැහැ කියන කාරණාව ඔහුට වැටහෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම සුද්ධෝ අල් කුර්ආනයේ මෙවැනි උපමාවන් උදාහරණ ගෙනහැර දක්වන්නේ ඇයි? මිනිසා තමන්ව මවපු ඒ සැබෑ වූ මෙවුම් කරුවාගේ ශක්තිය, බලය ඔහු අවබෝධ කරගෙන ඔහුට අමනතව ජීවත් විය යුතුයි. ඔහු විසින් පිරිනමන ලද, ඔහු විසින් දෙන ලද ඒ දහමට අනුකූලව ඔහු ජීවත් විය යුතුයි. ඔහු ක්‍රියා කළ යුතුයි. අපි දකිනවා මිනිසා අසාධාරණයට, අයුක්තියට පෙළඹෙන්නේ ඇයි? ඔහු සිතන්න පටන් ගන්නවා මට ඉහළින් ශක්තියක් නැහැ. මා අභිබවා කිසිවෙකු නැහැ. මට ඕන තරම් මිල මුදල්, යාන වාහන, මට බලය සියල්ල මා සතුව පවතිනවා කියා මිනිසා සිතමින් ඔහු උඩඟු ලෙස ක්‍රියා කරන්න පටන් ගන්නවා. අයුක්තිය, අසාධාරණ රිසිසේ ඔහු කරන්න පටන් ගන්නවා.
නමුත් සහෝදර සහෝදරියනි, ඔහු අමතක නොකළ යුතුයි. ඔහුට ඉහළින් මේ විශ්වයේ මෙවුම් කරුවාගේ ඒ අද්විතීය බලය ශක්තිය සතු බව. ඉතින් මිනිසා කොතරම් තමන්ව ආරක්ෂා කරගන්න උත්සාහ කළත් ඒ කිසිවක් ඔහු ආරක්ෂා කරන්නේ අල්ලාහගේ නියෝගය පැමිණී විට. අල්ලාහගේ ඒ නියෝගය පැමිණී විට අල්ලාහ් සියල්ල කෙරෙහි ශක්තිවන්තයා. ඉතින් මිනිසා තමන්ගේ ඒ දුර්වලතාවය නොහැකියාව පිළිගත යුතුයි. අල්ලාහගේ ශක්තිය ඉදිරියේ ඔහු කිසිවක් නැහැ. ඔහු මදක් සිතන්න ඕන මේ අපට ඉහළින් දිස්වෙන මේ අහස මව්පුවේ මෙවුම් කරුවා කොතරම් බලවත්ද? මේ මහ පොළොව මව්පුවේ මෙවුම් කරුවා කොතරම් බලවත්ද? අපට අපගේ ඇස්වලට නොපෙනෙන විශාල මැවීම් මේ ලෝකයේ තුල පවතිනවා. අපට සමීප වීමට පවා නොහැකි කොතරම් බලවත් නිර්මාණයන් මේ ලෝකයේ තුල පවතිනවාද? ඒ සියල්ල මව්පු මෙවුම් කරුවාගේ ශක්තිය හැකියාව ඇයි මිනිසා අවබෝධ නොකරගන්නේ? සමහරුන් කියන විට දෙවියන් කෙරෙහි විශ්වාසය තැබීම මිත්‍යා විශ්වාසයක් බවට සඳහන් කරනවා. සහෝදර සහෝදරියනි, කෙසේද මේ මිත්‍යා විශ්වාසයක් විය හැක්කේ? මේ ලෝකේ සියල්ල ඉබේටම බිහි වුණාද? මිනිසාගේ බුද්ධිය පිළිගන්නේ සාමාන්‍ය කුඩා ඉදි කට්ටක් ඉබේටම බිහි වුණා කියලා කිව්වා නම් මිනිසාගේ බුද්ධිය ඒ පිළිගන්නේ නැහැ. මිනිසාගේ බුද්ධිය මේට විරුද්ධයි. කෙනෙකු ඇවිල්ලා කියනවා නම් මේ ඉදි කට්ට නිකම්ම බිහි වුණා, ඉබේටම ඇති වුණා කියලා කිව්වා නම් ඔහුගේ බුද්ධිය ප්‍රතික්ෂේප කරනවා. එහෙමනම් මේ මහඟු මේ විශ්වය මෙතරම් සුවිශාල වූ මේ නිර්මාණයන් මැවීම් කොහොමද ඉබේටම බිහිවන්නේ? නිකම්ම කොහොමද ඇතිවන්නේ මේවා? ඇයි මිනිසා මේ ගැන කල්පනා නොකරන්නේ? ඇත්ත වශයෙන්ම සහෝදර සහෝදරියනි, මේ සියල්ල මව්පු මෙවුම් කරවා කියන මා තමයි මේ සියල්ල මැව්වේ, නිර්මාණය කළේ. මේ සියල්ලේ නිර්මාතෘවරයා මම. නිර්මාතෘවරයා පමණක් නොව මේ ලෝකයේ තුල අපි දකිනව ක්‍රමානුකූල වූ පාලනයක්, සැලසුම් සහගත වූ පාලනයක්. පාලනයක් ඉබේටම සිදු වෙනවද? කොයි කම්පැනියේද ඉබේටම පාලනයක් සිදුවන්නේ? කොයි රටේද ඉබේටම පාලනයක් සිදුවන්නේ? කොයි පාසලේද ඉබේටම පාලනයක් සිදුවන්නේ? කොහෙත්ම නැහැ. එhmenan මේ මහඟු විශ්වය තුළ ඉබේටම පාලනයක් සිදුවේ හැකිද? ඇයි මිනිසා තමන්ගේ බුද්ධිය මේ පිළිබඳව සිතා බලන්නේ නැත්තේ? මේ පවසන විට කියන දේව විශ්වාසය කියන එක මිත්‍යා විශ්වාසයක්ලු. ඇයි සහෝදර සහෝදරියනි, යන්නේ අපි ඉබේටම බිහි වෙන්න පුළුවන්ද? අපේ ශරීරයේ මේ ක්‍රියාකාරකම්, මේ ශරීරයේ අපූර්ව මේ ක්‍රියාකාරකම් ඉබේටම සිදුවේ හැකිද? ඇයි මේ ගැන සිතා බලන්නේ නැත්තේ? ඇත්ත වශයෙන්ම සහෝදර සහෝදරියනි, ඇත්ත වශයෙන්ම මිනිසා මේ සියල්ල ස්වභාවිකයි ඉබේටම කියා තමන්ව මුලා කරගනිමින් සිටිනවා. මේ සියල්ල මවපු මෙවුම් කරුවා සුද්ධ අල් කුර්ආනයේ මිනිසාට ඇරයුම් කරන්නේ මේ සත්‍ය අවබෝධ කරගන්නා ලෙසයි. මේ සත්‍ය වටහා ගන්නා ලෙසයි. මේ සියල්ල මවපු මෙවුම් කරුවායි යාඥා කිරීමට එකම සුදුසුසක්. ඔහු විසින් පිරිනමන ලද ජීවන සැලැස්ම තමයි ඉස්ලාම් කියන්නේ. මුළු ලෝකෙටම පිරිනමන ලද ඒ ජීවන සැලැස්ම, ඒ අනුව ජීවත් වීමටයි ඔහු ආරාධනා කරන්නේ. මේ සහෝදර සහෝදරියනි, ඇත්ත වශයෙන්ම සුද්ධ අල් කුර්ආනය ඔබලාගේ ජීවිතයේ වරක් හෝ කියවා බලන්න. සුද්ධ අල් කුර්ආනයේ මේ විශ්වයේ මෙවුම් කරුවා නිර්මාතෘයා විසින් පහළ කරන ලද මේ ග්‍රන්ථයේ සඳහන් කරුණු මොනවාද? මිනිසාට ඔහු ආරාධනා කර මිනිසාට දෙන පණිවුඩය කුමක්ද කියන කාරණාව. මේ සහෝදර සහෝදරියනි, අපි සුද්ධ අල් කුර්ආනය මනවින් අපි කියවමු. සුද්ධ අල් කුර්ආනයේ සිංහල පරිවර්තනය තිබෙනවා, ඉංග්‍රීසි පරිවර්තනය තිබෙනවා, වෙනත් පරිවර්තනයන් තිබෙනවා. අවුරුදු 1400ට පෙර පහළ වූ මේ ග්‍රන්ථය තුළ ඇතුළත් කරුණු ඇත්ත වශයෙන්ම ඒවකට ජීවත් වූ කෙනෙක්ගෙන් ඒවා කියන්නට බෑ.
එවැනි බුද්ධියකින් මේ කරුණු කියන්නට බෑ. මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියන්නේ අල්ලාහ් විසින් මේ ලෝකයට එවන ලද අවසාන දූතවරයා. එතුමන්ට පහළ වූ ග්‍රන්ථය තමයි සුද්ධ අල් කුර්ආනය. ඉතින් අල් කුර්ආනය කෙනෙකු හදාරන විට ඔහුට පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. මෙය මිනිස් සොයා ගැනීමක් නොවේ. මේ මුළු මහත් විශ්වය මවපු මෙවුම් කරුවා විසින් පහළ කරන ලද ග්‍රන්ථයයි සුද්ධ අල් කුර්ආනය කියන කාරණාව. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳව අපි අවබෝධයක් ලබා ගමු කියා පවසා මා අවසන් කරනවා. ඔබ සියලු දෙනාට අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය උදා වේවා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.